මාසයක් සපිරෙන මේ මොහොතේ සූදානම නාවලපිටිය පොලිසිය දරු ස්ථානාධිපතිතුමා සහ නාවලපිටිය ජනතාව නාවලපිටිය තරුණ ප්‍රජාව එකතුව මේ සූදානම මහා සංඝ දක්ෂිනාව පූජා කරන්නට वेलावे අපිට කල යුතු තමයි වියපාලනය කරනවා ASC වර්ගවල මේ කීකම සිද්ධ කරලා මේ අනුමෝදන් කිරීම තමයි ආරම්භ බලාපොරොත්තු වෙන්නේ. වාස්යාමි මුල් පූජාවේ පින්කම් සිද්ධ කරලා සිතේ දේශනාවේ පින්කම් සිද්ධ කරලා ඒකට සිද්ධ කරන්න බලාපොරොත්තු नमो तस्स भगवतो अरहतो नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स सनसा මුළු ලොව නිවන් ලබාති शांत समाधि संरामर गुरुलोक शिवंकर मुंद दिवाकरानु मार पराजय कल मुनि दुंगे करुणा शीतल मितदारा दुख घिमन निवा अमसित सादा अंगुले मालना लागे रे लो सतुन राग पापिन Adani pavitandanu dhammama vintemu
මේ උතුම් වූ වටිනා විජයශ්‍රී බෝධිරාජයන් වහන්සේගේ අභියස සිට ඔබ හැමදෙනාම බලාපොරොත්තු වන්නේ පුනපුනා මහා සංඝරත්නයේ විසින් මතක් කරන්නට යෙදුණු ඔබගේ හදවතේ තිබෙන ඒ සියලු අරමුණු දිනා ගැනීම සඳහායි. ලෝකවාසී හැමදෙනාටමයි ඔබ මේ ආශිර්වාද කරන්නේ. එනිසා ඒ වටිනා අරමුණු ඇතිව ත්‍රිවිධ හමුදාවේ පොලිසිය එවැගේම මේ වෙනුවෙන් අපකප වුණා වූ ඒ රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික ආයතනවල සහ ස්වේච්ඡා සංවිධාන මගින් කරන්නට යෙදුණා වූ ඒ වටිනා වියලි ආහාර සලාක එවැගේම රෙදිපිලි ආදී නොයෙක් ආකාරයෙන් ඔබ හැමදෙනාම ඒ හැමදෙනාටම ආශිර්වාද කරමින් ඒවා ලබා දෙමින් මේ මාසයක් පුරාවට ඔබගේ කාලයේ ධනයේ ශ්‍රමය ජීවිත පරිත්‍යාගයන් සිද්ධ කළා මේ සුවිශාල කටයුත්ත සිද්ධ කරගන්න ලබනවා. එහෙමනම් මේ මොහොතේ ඔබගේ හදවතේ තිබෙනා වූ ඒ වටිනා අරමුණු ජය ගන්නට ඒ වගේම වසරක් ගෙවී වසරකට පාතබන මේ මොහොතේ ඔබ හැමදෙනාටම ඔබගේ ජීවිතය ආලෝකමත් කරගන්නට මේ උතුම් වූ බෝධි පූජාවේ ආනිසංසය පිටුවහලක් වේවා ආලෝකයක් වේවා සිතක් වේවා සාන්තියක් වේවා. ඒ වගේම ඔබ හැමදෙනා විසින්ම ඊටමත් කැපවීමෙන් බොහොම ශබ්ද වේදිනාද පවත්වමින් වටිනා දර්ශනීය අලංකාරමත් පෙරහරක් මැදින් මහා සංඝරත්නය මේ ස්ථානයට වඩම්වන සාධනාද මැදින් ඔබ හැමදෙනාම ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත වූ වටිනා පිරිත් දේශනාවක් ශ්‍රවණය කරලා එයින් සුවිශාල සතක් සාන්තියක් ලබාගෙන මේ මොහොතේ ඊටමත් ඕනෑකමින් බුද්ධාගමන ප්‍රීතියෙන් යුක්තව මේ තම්පත් කළ අෂ්ටපාන දයන් කිලන් පසාදී මේ සියලු පූජා වස්තුන් ලෝතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විජයශ්‍රී බෝධිරාජයන් වහන්සේට පූජා කරමි. පූජා වේවා පූජාම වේවා. ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයෙන් චිර ජීවනයේ සහ ලබන්නා වූ අලුත් අවුරුද්ද සතුටෙන් සන්තෝෂෙන් සෞභාග්‍යමත් ජීවිතයක් ගත කරන්නට මේ දානමය බෝධි පූජාවේ මහා කුසලය හේතු වේවා වාසනා වේවා කියන හැඟීම ඇති කරගෙන හැමදෙනාම මේ විදිහට මා කීවාට පසු හඬ නගලා කියන්නේ සාදු නාමයක් පවත්වන්න. දිට්වා සුලි සුළඟ හැමුවා හදවත් කීරි ගස්සා වැහිදිය ගලාවා ගම්බෙන් පාලු කරලා මිහිදන් වුණා ජීවිත අහිමි වූ දේපල සෝසුසුම් පමණයි ඉතිරිව ඇත්තේ අපට. දිට්වා සුලි සුළඟ හැමුවා හදවත් කීරි ගස්සා වැහිදිය ගලාවා ගම්බින් පාලු කරලා මිහිදන් වුණා ජීවිත අහිමි වූ දේපල සෝසුසුම් පමණයි ඉතිරිව ඇත්තේ අපට. ගෙවිලා පය ජලයේ ගිලී ගියා කිසිවෙකුට ඇසුනේම නෑ.
නැවත